හරි සුබ දවසක් වේවා දෙමාපියන් සහ දරුවන් සියලු දෙනාටම එතකොට මම ප්‍රභාත් ජයතිලක ඔයගොල්ලන්ගේ ICT ඔන්ලයින් පන්ති ග්‍රේඩ් 9 10 11 මේ සතියේ ඉඳලා පටන් ගන්නවා. ඉතින් මම පොඩි හැඳින්වීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් පළවෙනිම කාරණේ තමයි මම කවුද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මම එතකොට මම මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට අවුරුදු 15ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාව දෙකේම සේවය කරපු කෙනෙක්. ඒතර මම ගොඩාක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලින් වැඩ කරපු කෙනෙක්. ලංකාවේ ප්‍රසිද්ධ අඩවි කීපයක් වැඩ කරලා තිනවා. ඒතර ඊට අමතරව මම තරඟාවලි කීපයකින් ජයග්‍රහණය කරපු කෙනෙක්. ඒතර මෙතෙන්දී ඔයගොල්ලන්ට මගේ වෙබ්සයිට් එකට ගියොත් besttutor.lk කියන වෙබ්සයිට් එකට ගියොත් මම කවුද මොනවද කරලා තියෙන්නේ මගේ සහතිකවල මම ඇත්ත පිටපත් මෙතන දාලා තියෙනවා. ඒතර මම ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරලා තිනවා ලෝකේ පුරා ක්ලයන්ට්ස්ලාත් එක්ක. ඒතර මේ හැම හිස්ටරි එකක් මෙතන තියෙනවා. ඒතර මම මේ වෙද්දී මොරටු විශ්වවිද්‍යාලයේ සහ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරන ගමන්ම ග්‍රේඩ් 9 ඉඳලා A level වෙනකන් ශිෂ්‍යයින්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය කියන දෙකෙන්ම පන්ති කරගෙන යනවා. එතකොට ඔයගොල්ලන්ට මගේ ටයිම් ටේබල් එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ ඔන්ලයින් පන්ති ගත්තොත් ග්‍රේඩ් 9 පන්තිය අඟහරුවාදා රෑ 8 ඉඳලා 10 වෙනකන්. එතකොට ග්‍රේඩ් 10 එක අද බදාදා 8 ඉඳලා 10 වෙනකන් සහ 12 වසර පන්තිය ග්‍රේඩ් 11 එක ඉරිදා රෑ 8 ඉඳලා 10 වෙනකන් තමයි කරන්නේ. එතකොට මේ සතියේ ඉඳලා අපි පන්ති හරියට පිළිවෙලට පටන් අරගෙන කරගෙන යනවා. ඒතකොට අවුරුද්දේ මුලම එතකොට පළවෙනි සතියේ ඔයගොල්ලන්ගෙන් මම දලයි ක්‍රීමක් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට අද මගේ පන්තියට සහභාගී වෙලා පන්තිය හොඳ නම් ලබන සතියේ ඉඳලා මුදල් ගෙවලා ඒක මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මුතේ අපි හරි වෙලාවටම පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා රෑ 8 වෙනකොටම. ඒ නිසා පරක්කු වෙන්න එපා. ඔයගොල්ලෝ ජොයින් වෙන්න. එතකොට මම ඔයගොල්ලන්ට මේක කරන පිළිවෙල ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඒතර ඔයගොල්ලන්ට මගේ තියෙනවා පුතේ මේක ස්ටුඩන්ට් පෝර්ටල් කියලා එකක්. මේක LMS එකක්. ඒතර මේ LMS එක ඇත්තට මේකත් මම විසින්ම ලියාගත්තේ මගේ ක්ලාස් වලට ලියපු LMS එකක් මේ තියෙන්නේ. ඒතර අපිට ඒක තියෙන නිසා අපිට හරි පහසුයි මේ වැඩේ කරගෙන යන්න. ඒතර ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ශිෂ්‍යයෝ විදිහට මේකේ රෙජිස්ටර් වෙන එක. ඒතර රෙජිස්ටර් වෙන්න පුතේ මෙතන ක්ලික් here to register කියලා ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන යම්කිසි විස්තරයක් තියෙනවා ෆිල් කරන්න. ඒතකොට මම අද ග්‍රේඩ් 10 පන්තිය පටන් ගන්න නිසා මම 10 වසරේ ළමයෙක් විදිහට මේක ෆිල් කරලා පෙන්නන්නම්. ඒතකොට මෙතනට ගියාම පුතේ මුලින්ම ඔයා ග්‍රේඩ් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒතකොට ග්‍රේඩ් එක ඔයාගේ ග්‍රේඩ් 10 විදිහට සිලෙක්ට් කරන්න. ඊට ඉන්ස්ටිටියුට් එක මම ඔයගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකට එන්නේ නැති නිසා ඔයගොල්ලෝ ඔන්ලයින් නිසා ඔන්ලයින් කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ ටයිප් එක තියරි වෙන්න ඕනේ. රිවිෂන් පන්තියක් නෙමෙයි මේක. ඒ නිසා තියරි කියලා දාන්න. ඔයාගේ මීඩියම් එක. මීඩියම් එක පුතේ හරියටම සිලෙක්ට් කරන්න ඕනේ සිංහලද ඉංග්‍රීසිද කියන එක. මොකද ඔයා මෙතන සිලෙක්ට් කරන මීඩියම් එක අනුව තමයි ඔයාට මේකේ පේපර්ස් ඩිස්ප්ලේ වෙන්නේ. මොකද අපි එකම පේපර් එකේ සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම දාලා දෙන්නේ නැහැ. අපි වෙන වෙනම පේපර්ස් දෙනවා ළමයින්ට එකම පේපර් එක තමයි. ඒක වෙනම භාෂා දෙකෙන්ම දෙන නිසා අදාළ කෙනාට අදාළ විදිහට ඩිස්ප්ලේ වෙන්නේ. එයා හරියට මීඩියම් එක සිලෙක්ට් කරොත්. ඊට පස්සේ මෙතන අපි ඔයාගේ නම දෙන්න මම මෙතන නමක් දානවා. ඊට පස්සේ මෙන්න මේ ඊමේල් ෆීල්ඩ් එක පුතේ. මේකත් හරි වැදගත්. මොකද මේකේ ඇත්ත ඊමේල් එක දෙන්න. මොකද ඔයාට ඉස්සරහට මේ සිස්ටම් එකේ නොටිෆිකේෂන්ස් එන්නේ මේ ඊමේල් එකේ සහ දැන් ඔයා මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ෆිල් කරාට පස්සේ ඔයාට වෙරිෆිකේෂන් ඊමේල් එකක් එනවා ඔයාගේ ඊමේල් එකට. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ අනිත් අයගේ ඊමේල් පාවිච්චි කරලා මේකට ලොග් වෙන එක වළක්වන්න. රයිට් වැරදීමකින් හරි වෙන කෙනෙක්ගේ එන්ටර් කරොත් ඔයාට වෙරිෆයි කරගන්න බැරි වෙනවා. මොකද ලින්ක් එක එන්නේ නැති නිසා. එතකොට මම හිතනවා හැමෝටම ඊමේල් එකක් ඇති කියලා. හදිසියවත් ඊමේල් එකක් නැති කෙනෙක් හිටියොත් එයාට පුළුවන් පුතේ తాවකාලිකව මෙන්න වගේ tempmail.org වගේ එකට ගිහිල්ලා ටෙම්පරරි ඊමේල් එකක් මේ විදිහට ගන්න මාත් මේකකින් තමයි ඔයගොල්ලෝ රෙජිස්ටර් කරලා පෙන්නන්නේ. එතකොට මේ මේල් එක අරගෙන පුතේ මෙතනට මේල් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එකත් ඇත්ත ෆෝන් නම්බර් එකක් දාන්න. මොකද මේ ඒකත් අපිට ඉස්සරහට වැදගත් වෙන නිසා ඔයාගේ ඉස්කෝලේ හරි ඉස්කෝලේ දාන්න පුතේ. ඊට පස්සේ ඇඩ්‍රස් එකත් ඔයාගේ හරියට දාන්න. මොකද මේ අපි සමහරලාට මොන හරි ඔයගොල්ලන්ට කුරිය කරලා එව්වොත් මේකෙන් ඇඩ්‍රස් බලලා තමයි කුරිය කරන්නේ. ඒ නිසා හරියට මේවා ගන්න. ඒක නියරස් සිටි එකත් හරියට දාන්න පුතේ. මොකද ඒක අපිට පහසුවක් වෙයි ඉස්සරහට. ඒතර පාස්වර්ඩ් එක දාන්න යද්දි මම විතර පාස්වර්ඩ් රෙස්ට්‍රික්ෂන් එකක් කරලා නැහැ. නමුත් Tamanට සුදු පාස්වර්ඩ් එකක් දාන්න. Taman විතර පාවිච්චි කරන පාස්වර්ඩ් එක නොදා හිටියත් කමක් නැහැ. මම මේකේ පාස්වර්ඩ් සේව් කරද්දි පුතේ එන්ක්‍රිප්ට් කරලා දාලා තියෙන කිසිම කෙනෙක්ට බලා ගන්න විදියක් නැහැ. හරි ඒවා කිසිම ගැටලුවක් නැහැ සිකියුරිටි පැත්ත වතින්. නමුත් තමන්ට මතක ඉන්න පාස්වර්ඩ් එකක් මේකට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලට කැමති නම් ඔයාගේ ෆොටෝ එකක් දාගන්නත් පුළුවන්. ඒක දැන් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. රයිට්. එතකොට මම මෙතන පුතේ බලන්න මම මේ අදාළ ඩීටේල්ස් ටික හරියට දාලා මේ කලින් ගුවාගේ මීඩියම් එක හරියට දාලා ග්‍රේඩ් එක හරියට දාලා ඒ විස්තර ඇඩ්‍රස් ඔක්කොම හරියට දාලා මේවා කරලා පස්සේ මම මේක සබ්මිට් කරනවා. රයිට්. එතකොට මම මේක සබ්මිට් කරාම
රයිට් එක මේ හරි මම සබ්මිට් කරාම පුතේ පාස්වර්ඩ් එක වැරදික් තිබුණේ. ඇත්තටම මේ සබ්මිට් කරාට පස්සේ බලන්න මෙතන මේක කියනවා you have registered successfully and email should have been sent to your email address මෙන්න මේකට කියලා දානවා. right? එතකොට බලන්න පුතේ මගේ email එකට මම ගිහිල්ලා බැලුවාම මට මෙතන verification mail එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ verify your email address to complete your registration. ඒතර මම මේක ඇතුළට ගිහිල්ලා පුතේ දැන් මේකේ මෙන්න මේ විදිහට link එකක් එනවා. මේකේ link එකක් විදිහට පෙන්නන්නේ නැහැ මේ temporary email එකක් නිසා. නමුත් ඔයා පාවිච්චි කරන Gmail එකක් නම් වෙන මොකක් හරි email එකක් නම් ඒතර link එකක් විදිහට මේක click කරන්න පුළුවන්. මේක click කරන්න බැරි නිසා මම මේක අලුත් tab එකකින් open කරනවා. right? ඒතර මම අලුත් tab එකකින් open කරාම මෙයා කියනවා පුතේ you have successfully verified කියලා. ඊට පස්සේ තප්පර 5ක් ඇතුළත ඔයාව මේ page එකට move කරනවා. මේ තමයි ඔයාගේ dashboard එක. ඒතර මේ dashboard එකට ආවම ඔයාලට පේනවා ඔයා 10 වසරේ ළමයෙක් විදිහට මම දැනට නිකන් grade 10 term 1 model paper කියලා එකක් දාලා තිනවා. මේක දැම්ම කරන්න ඕන එකක් නෙමෙයි. මම මේ හැඳින්වීමක් විදිහට අවශ්‍ය නිසා මේ දාලා තියෙනවා. එතකොට මේ model paper එක සිංහල ළමයින්ට සිංහල විදියටත් ඉංග්‍රීසි ළමයින්ට ඉංග්‍රීසි පේපර් එකක් විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. right? එතකොට ඔයාලට මෙතන මේ dashboard එකේ මේ ටික බලන්න පුළුවන්. ඔයා දැනට කලින් පාස් papers කරලා නැති නිසා ඔයාලට යටම ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේක කරලා ඉවරනට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ paper එකයි ලකුණු ගානයි ඒ ටික ඔක්කොම ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ එතකොට ස්පෙෂල් නොටිසස් මොන හරි දාලා තිබ්බොත් මම මෙතන ස්පෙෂල් නොටිස් දැන් ඔයගොල්ලෝ දාලා එහෙම තිබ්බොත් ඔයාලට නොටිස් එක මොන හරි තිබ්බොත් ඒක ඩිස්ප්ලේ වෙනවා සහ පේමන්ට්ස් කරනකොට මම ඒක වෙනම පෙන්නන්නම් පේමන්ට් එකත් අපිට මෙතනින්ම අප්ලෝඩ් කරන්න පුළුවන් ඒකලා ස්ලිප් එක රයිට් මම පළවෙනි එක විදිහට පෙන්නන්නම් පුතේ මේ තියෙන මොඩල් පේපර් එක කරන්න ගියාම කොහොමද වෙන්නේ කියලා. ඔයා මෙතන මේ පේපර් එක පටන් ගන්න ඕනේ. ඒතර මම දැනට මොඩල් පේපර් නොකරට පුතේ අපි හැම යුනිට් එකක්ම ඉවර කරාම යුනිට් පේපර් එකක් ඔයාලට දෙනවා. ඒතකොට යුනිට් පේපර් එක ඔයගොල්ලෝ මේ විදිහට මේකෙන් කරගන්න අවශ්‍යයි. රයිට් එතකොට මේකේ මේ ටයිම් එක ගැන හිතන්න එපා. ටයිම් එක දාන්න නැහැ යුනිට් පේපර්ස් වලට මේ normal එකට දාලා තිබ්බට. ඒතර මේ පේපර් එක ස්ටාර්ට් කරාම පුතේ ඔයාට මෙන්න මේ විදිහට මේ ප්‍රශ්න ටික පෙන්නනවා. මේ ඉමේජස් විදිහට මේ ප්‍රශ්න දාලා තියෙනවා. ඒතකොට ඔයාට ආන්සර්ස් හතරක් තියෙනවා. ඔයාට දාගෙන යන්න. ඒතකොට මේ විදිහට එක පිටුවක ඔයාට ප්‍රශ්න 10 බැගින් පිටු 4ක ප්‍රශ්න 40ක් තියෙනවා. රයිට්. ඒතකොට ඔයාට කරන්න තියෙන්නේ මම එකක් විදිහට පෙන්නන්නම් නිකන්. ඔයාට කරන්න තියෙන්නේ මේකේ උත්තර ටික අපි හිතමු මේක දෙවෙනි උත්තරේ දැම්මා. මම මේකට පළවෙනි උත්තරේ දානවා. මෙහෙම ඔයාට උත්තර ටික් කරගෙන යන්න. මම උත්තර 4ක් විතර දාලා මේක කරන්න. ඒතර ඔයා පේපර් එක පුතේ ඔයා කරගෙන යද්දි ඔයා කරන ප්‍රශ්න ටික ඔක්කොම මෙතනින් ටික් වෙවි යනවා කොළ පාට වෙනවා. ඒතර ඒ නිසා ඔයාට අඳුර ගන්න පුළුවන් ඔයා කරේ මොනවද නොකරේ මොනවද කියලා දෙවෙනි පාරක් බලාගෙන ඉද්දි ඔයාට නොකරපු ප්‍රශ්න ටික මෙයා කරන්න පුළුවන්. ඒතර ඔයාට හදිස්සියෙන් මොකක් හරි ප්‍රශ්නයකට ඉක්මනට යන්න ඕන නම් ඔයා මේ ප්‍රශ්න උඩ ක්ලික් කරාම අදාළ තැනට ඔයා වේගෙන් අරගෙන මම 16 උඩ ක්ලික් කරපුවාම ටක් ගාලා මෙයා 16ට මාව අරගෙන ආවා. ඒ වගේ. රයිට්. ඒතර මට ආයි අංක 4ට යන්න ඕන නම් මම 4 උඩ ක්ලික් කරපු ගමන් මාව මේ 4 වෙනි ප්‍රශ්න ගාවට අරගෙන යන සිස්ටම් එකේ. ඒ නිසා ඔයාගේ ටයිම් එක වෙස් වීමක් වෙන්නේ නැහැ මේක කරද්දි. රයිට්. එතකොට එහෙම කරලා ඊට පස්සේ පුතේ ඔයාලට පුළුවන් ප්‍රශ්න ටික ඉවර කරලා ඔක්කොම කරාට පස්සේ මේක සබ්මිට් කරන්න. රයිට්. මේක සබ්මිට් කරලා පස්සේ දැන් අපි දාපු උත්තර ඔක්කොම වැරදිලා තියෙනවා මම හිතන්නේ දැන්. ඒතකොට මේ උත්තර වැරදුනොත් තමයි පුතේ මේ රතු පාටින් පෙන්නන්නේ. රයිට්. උත්තර හරි ගියොත් ඔයාට මේකේ කොළ පාටින් පෙන්නනවා. ඒතකොට ඔයාට මේ මෙන්න මෙතන කීයක් 40න් මේකේ හරි ගියාද ඊට අදාළ ප්‍රසන්ටේජ් ටික මෙතන පෙන්නනවා. දැන් අවසානට එකක්වත් හරි ගියේ නැහැ මම නිකන් ගහපුවා. රයිට්. ඒතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි පුතේ මොකද්ද මේකේ තියෙන වැදගත්ම දේ මේ ප්‍රශ්නයක් දැම්මට පස්සේ ඒ ප්‍රශ්නේ විස්තරේ මම මෙන්න මේ විදිහට මෙතන යටින් දානවා මේ ප්‍රශ්නෙට හරි උත්තරේ කොහොමද ඒ උත්තරේ හරි උනේ කොහොමද කියලා. එතකොට ඔයාට වැඩිදුර විස්තරයක් පුතේ මේ හැම ප්‍රශ්නයකටම අදාළ මේකේ විස්තර කරලා මම දාලා දෙනවා. ඒතකොට අපි පන්තියේදී මේක ඩිස්කස් කරනවා වගේම අපි දන්නවා පන්තිය ඩිස්කස් කරාට සමහරට පස්සේ විභාගෙ කිට්ටුලා යනකොට මේක අමතක වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුතේ මෙතනින් මේකේ විස්තරේ බලාගෙන ඇයි මේක මෙහෙම උනේ කියන්නත් දැනගන්න පුළුවන් සහ මේකේ මම තව විස්තරේ වැඩි කරනවා ඉස්සරහට. ඒ කියන්නේ අනිත් උත්තර සංසන්දනය කරනවා. ඒතකොට ඇයි මේක හරි කියේ සහ අනිත් උත්තර වැරදුනේ ඇයි කියන එකත් ඔයාලට දැනුම් දීමක් කරනවා. එතකොට ඔයාලට හොඳට පුතේ මේ සිස්ටම් එක හරහා හොඳ නොලෙජ් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒතකොට අපි මේ විදිහට හැම යුනිට් ටෙස්ට් හැම පාඩමකටම යුනිට් එකකටම එක ටෙස්ට් එක ගානේ දානවා. සහ අපි අවසානයේ මොඩල් පේපර්ස් කීපයක්ම කරනවා ඔයගොල්ලෝ විභාගයට යන්න කලින්. ඒතකොට පළවෙනි කොටස් සේරම පුතේ ඔයගොල්ලන්ට මේ සිස්ටම් එක හරහා කරලා ඒ වලින්ම ඔයගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන්. ලකුණු බලා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට අදාළ උත්තරේ ජෙනරේට් වෙලා එනවා. ඒතකොට ඔයාලට ඒකේ හරි වැරදි ඔක්කොම චෙක් කරගන්නත් පුළුවන්. ඊට අමතරව සෙකන්ඩ් පේපර් එක අපිට සෙකන්ඩ් පේපර් එකක් උතේ ඔටෝමැටිකලි සිස්ටම් එකකින් බලන්න බෑ. මොකද අපි AI යූස් කරත් මේ AI වලින් තමයි මේ උත්තර ජෙනරේට් කරලා තියෙන්නේ. ඒතකොට මම හරි වැරදි බලලා තමයි දාලා තියෙන්නේ. ඒතර අපි මොන ක්‍රමවේදේ පාවිච්චි කරත් අපිට දෙවෙනි පේපර් එක හරියටම බලන්න බෑ. ඒක මිනිස්සෙක් කිසිම බැලිය යුතු දෙයක්. ඒතකොට ගුරුවරයෙක් බැලිය යුතුයි. ඒතකොට මම ඒවා පෞද්ගලිකව පුතේ මම චෙක් කරනවා. ඒතර ඔයගොල්ලන්ට තියෙන්නේ තමන් මේකේ සෙකන්ඩ් පේපර් එක. දැන් මේක අපි ආපහු ගියොත් මේක ඩෑෂ්බෝඩ් එකේ ගියොත් දැන් මෙතන අපි කරපු නිසා මේක පල්ලෙහාට ඇවිල්ලා තිනවා. මේ සෙකන්ඩ් පේපර් එක මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මේ සෙකන්ඩ් පේපර් එක ඩවුන්ලෝඩ් කරලා පුතේ ඔයාට ඒක කරලා ඊට පස්සේ ඔයාට ස්කෑන් කරලා හෝ ලේසිම දේ ෆොටෝ එකක් ගහලා මේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් පස්සේ. ඒතකොට ඒක අප්ලෝඩ් කරාම මම දැනගන්න ඔයා ආව එක අප්ලෝඩ් කළා කියලා. ඊට පස්සේ මම ඒක චෙක් කළා ආයි පාරක් ලකුණු දාලා මාත් ඒ විදිහම ඔයාට
මේ ලකුණු ටික දැනුම් දීමක් කරනවා. ඔයාගේ පේපර් එක කොතනද හරි ගියේ කොතනද වැරදුනේ කියන එක ඔයාලට ඒතර ඩිස්කස් කරන්න පුළුවන්. ඒතර අපි වෙන වෙනම මොකද අපි ගොඩාක් ළමයි ප්‍රමාණයක් එකතු කරගන්න නැති නිසා අපි වෙන වෙනම ඔයගොල්ලොත් එක්ක අපිට පුළුවන් ඩිස්කස් කරන්න මේ සම්බන්ධව. රයිට්. ඊට පස්සේ පුතේ අනිත් වැදගත් දේ තමයි මම ඔයාලට කිව්වේ දැන් ඔය පළවෙනි සතිය ඔයගොල්ලන්ට ගෙවීමක් නොකර පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒතකොට ඊළඟ සතියේ ඔයගොල්ලන්ට ඉතලා වෙන්න මෙතන ගෙවීමක් කරන්න ඕනේ පුතේ. එතකොට ඔයගොල්ලෝ මම බැංක් ඩීටේල්ස් දාන්නම් පන්තියෙන් පස්සේ බැංකුවේ ඩීටේල්ස් දැම්මට පස්සේ පුතේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ගිහිල්ලා මේ වගේ ඒක මේ ඔයාගේ ඩීටේල්ස් දාලා පුතේ මෙතන පේමන්ට් ස්ලිප් එක අප්ලෝඩ් කරන්න ඕනේ. මොන මාසෙටද ඔයා ගෙවන්නේ? ජනවාරි නම් ඔයාගේ amount එක. ඒතර ඔයාගේ පන්තියට අදාළ ඔයා 10 වසර නිසා ඔයාගේ පේමන්ට් එක 1000යි. 9 වසර වුණත් 1000යි. 11 වසර වුණත් 1200ක් වෙනවා. එහෙම කළා ඔයාට මෙතනින් පේමන්ට් ස්ලිප් එක මේ මොකක් හරි අපි දැන් සැම්පල් ඉමේජ් එකක් දාමුකෝ. මේ විදිහට ඇත්ත පේමන්ට් ස්ලිප් එක පුතේ මෙතනින් අප්ඩේට් කරන්න මේවා කරන්න. එතකොට මම ඒක වෙනම බලලා ඒක වෙරිෆයි කරනවා. එතකොට වෙරිෆයි කරාට පස්සේ තමයි ඔයාට මේ Zoom link එක මෙතනින් මෙන්න මේ මෙතන පුතේ Zoom link එකක් දාලා තිබ්බොත් Zoom link එක link එකක් පෙන්වන්න ගන්නවා. එතකොට ඒකට ගියාම තමයි ඔයාලට link එක එන්නේ. right? ඒ විදිහට තමයි ඉස්සරහට මම WhatsApp group එක හරහා link එක share කරන එක නතර කරනවා. මේක හරහා තමයි ඔයගොල්ලන්ට link එක ලැබෙන්නේ. right? එතකොට ඒ විදිහට තමයි පුතේ මේ system එක හදලා තියෙන්නේ. එතකොට ඔයා submit කරාට පස්සේ බලන්න ඔයා මේක slip එකක් දැම්මොත් ඔයා දාපු මාසෙ මොකද්ද ලියපු ගාණ කීයද payment මේක ඔයා submit කරේ කොයි වෙලාවෙද කියලා. සහ ඔයා ඇත්තටම slip එක දාලා කියලා මොකද්ද දාලා තියෙන්නේ කියලා ඔයාලට view slip කියලා බලන්නත් පුළුවන්. මම දැන් image එක නිකන් දැම්මේ. මම දාපු image එක මෙතන මේ විදිහට පෙන්නනවා. ඒතර ඒ විදිහට ඔයාලට පුතේ පැහැදිලිව ඔයා payment එක කරලා නම් කිසි ගැටලුවක් වෙන්න විදියක් නැහැ. ඔයාලට link එක මේකෙන් automatically appear වෙනවා. මේ ඒතර ඒ විදිහට තමයි මේ ක්ලාස් එක අපි කරගෙන යන්නේ. ඒතර ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් සාමාන්‍යයෙන් පන්ති වෙලාවේදී කියන්නේ පන්තියෙන් පස්සේ වුණත් ඔයගොල්ලන්ට පන්ති ඉවරලා වුණත් පන්ති කරන් යද්දුණත් අහන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් මට කලින් දැනුම් දීමක් කරලා WhatsApp එක හරහා මම කෝල් එකක් ගන්න දීලා පොඩ්ඩක් දැනුම් දීමක් කරලා මම ඕකේ කරොත් ඒ වෙලාවේ ඔයගොල්ලන්ට මට කෝල් කරලා වෙන කරන්න පුළුවන්. මොකද පුතේ මම සමහරවිට මම විශ්වවිද්‍යාල උගන්වමින් ඉන්න පුළුවන්. වෙන වැඩකේ දෙමින් ඉන්න පුළුවන් නිසා මට සමහරට එකපාරට ඔයගොල්ලෝ කෝල් කරොත් ආන්සර් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔයගොල්ලන්ට පුළුවන් මට දැනුම් දීමක් කරලා සර් මෙහෙලට කෝල් එකක් ගන්නද කියලා අහලා ඒ විදිහට කරන්න. එතකොට අපි අන්නේ විදිහට ඔයගොල්ලන්ට ලොකු උදව්වක් කරනවා පුතේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ICT වලින් ඉදිරියට යන්න මට පුළුවන් වෙයි කියලා ලොකු තල්ලුවක් දෙන්න. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න මම ඔයගොල්ලන්ට ඇත්තටම සරලම දේවල් නෙමෙයි පුතේ දැනුම හරියට දීලා අපි ICT වල ඔයගොල්ලන්ගේ විශිෂ්ටයෙක් බවට පත් කරනවා. එහෙනම් 10 වසර දරුවෝ අද රෑ 8ට අපිත් එක්ක ජොයින් වෙන්න එන්න. right. බොහොම ස්තුතියි.